හොඳයි එහෙනම් ආදරණීය දවසක් වෙන්න කියලා මගේ යාළුවෝ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අදත් ඉතින් වෙනදා වගේම රුමේනියා එම්බසි ඉන්ටර්වයුව අප්ඩේට් සම්බන්ධයෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙනවා අද. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් මාසයේ 3 වෙනි සතියේ එම්බසි ඉන්ටර්වයුව අප්ඩේට් සම්බන්ධයෙන්. ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මම දාන වීඩියෝ තවත් කෙනෙකුට ගෙන්න ගන්න notification එක මාර්ගේ මගේ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා සියලු දෙනාගේම ඉල්ලීමක් කරන්න කැමතියි. ඉතින් channel එක බලන අය ඉන්නවා ගොඩක් subscribe කරලා නැති කට්ටිය. ඉතින් ඒ channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගම. ඉතින් අපි ගිහිල්ලා බලමු නොවැම්බර් මාසයේ 3 වෙනි සතියේ එම්බසියේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඉන්ටර්වයුව අප්ඩේට් මොනවද කියලා. ඉතින් පසුගිය සතියේ නම් ඉන්ටර්වයුව ගැන කතා කරොත් එහෙම 202 ඉඳලා 205 වෙනකල් තමයි ඉන්ටර්වයුව වලට සහභාගී වෙලා තිබුණේ. ඊට අමතරව පසුගිය සතියේ ඉන්ටර්වයුව වලට දින ලැබිලා තියෙනවා 208 ඉඳන් 208, 209, 210, 211 යන SC නම්බර් අංක වලට දින ලැබිලා තියෙනවා. ඉතින් 20යි 25යි අගෝස්තු 24 ඉඳලා 25 යන අයට තමයි ඉන්ටර්වයුව ඩේට් වලට දින ලැබිලා තියෙන්නේ. ඉතින් මේක මාස 4ක් වගේ කෙටි කාලෙකින් තමයි දින ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් කලින් නම් මාස 8ක් විතර ගියා. දැන් මාස 4කින් විතර දින ලැබිලා තියෙනවා. ඉතින් මේ ප්ලෑන් වෙයි කියලා හිතනවා දෙසැම්බර් මාසේ 8 වෙනිදා විතර වෙනකොට ඉන්ටර්වයුව ඩේට් ප්ලෑන් වෙලා ඔයාලට ඉන්ටර්වයුව සම්බන්ධයෙන් ඉන්ටර්වයුව වලට යන්න ලැබෙයි කියලා ප්ලෑන් වෙලා තියෙනවා. ඉතින් පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න ගිය සතියේ ඊමේල් ලැබිලා තියෙනවා නොවැම්බර් මාසේ 5-6 ඉන්ටර්වයුව ගියපු අයට. ඉතින් එයාලට දින ලැබිලා තියෙනවා. ඉතින් රිජෙක්ට් වෙලා තියෙන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. ඉතින් ගොඩක් අය පාස් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ගැටලුවක් වෙන්න. ඉතින් පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න තමන් විසින්ම යන්න ඕනේ. ඉතින් යනකොට ඩෙන්ටි කාඩ් එක අරන් යන්න ඕනේ. ඉතින් වෙන කෙනෙක් යනවා නම් එයාට ඔයාගේ අතින් බලයලත් ලිපියක් ලැබෙන්න දීලා තියන්න ඕන පාස්පෝර්ට් එක ගන්න. ඉතින් ওই ටික තමයි එම්බසි අලුත් ඉන්ටර්වයුව අප්ඩේට් ගැන කතා කරන්න තියෙන්නේ. ඩොකියුමන්ට් පැත්ත ගැන කතා කරනවා නම් මම අර ගිය සතියේ දාපු වීඩියෝ එකේ ඩොකියුමන්ට් හදාගන්න පිළිවෙල සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට තමයි ඩොකියුමන්ට් හදාගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඩොකියුමන්ට් හදාගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ඉන්ටර්වයුව වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මේ රිජෙක්ට් වෙලා තියෙන්නේ ඩොකියුමන්ට් සම්බන්ධයෙන් ගැටලු පැවතිච්ච අය. ඉතින් ඩොකියුමන්ට් ටික හරියටම හදාගෙන තිබ්බනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම කලින් කරපු වීඩියෝ වල ඩොකියුමන්ට් කොහොමද හදාගන්න කියලා කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ බලන්න ඒ විදිහට ඩොකියුමන්ට් හදාගෙන යන්න. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පොලිස් රිපෝට් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම පොලිස් රිපෝට් ඔයාලා දන්නවා කොහොමද අරන් යන්න ඕන කියලා. ඉතින් පොලිස් රිපෝට් 212ත් 219ත් අතර කට්ටිය පොලිස් රිපෝට් අනිවාර්යයෙන්ම ගන්න සූදානම් කරලා තියාගන්න. 204 211 කියන කට්ටිය පොලිස් රිපෝට් අනිවාර්යෙන් අතේ තියෙනවා. 204 ඉඳන් 211 යනකල් 204 205 206 207 209 210 එයාලට පොලිස් රිපෝට් තියෙන්න ඕනේ. 212 ඉඳන් 219 වෙනකල් කියන්නේ 212 13 14 15 16 17 18 19 මෙයාලා පොලිස් රිපෝට් ගන්න දැන් කටයුතු ගන්න ඕනේ, සූදානම් වෙන්න ඕනේ. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඊට අමතරව එම්බසියේ ගිය සතියේ 80ත් 100ත් අතර ප්‍රමාණයක් ඉන්ටර්වයුව කරලා තියෙනවා. ඊට අමතරව කන්සියුලර්ස්ලා 4 දෙනෙක් ඉන්ටර්වයුව කරලා තියෙනවා. හවස 4 වෙනකල් ඉන්ටර්වයුව කරලා තියෙනවා. ඉතින් ওই ටික තමයි අලුතින් එම්බසියේ අප්ඩේට් සම්බන්ධයෙන් ඔයාලට කියන්න තියෙන්නේ. ඊට අමතරව එම්බසියේ අහන ප්‍රශ්න ගැන කතා කරනකොට ප්‍රශ්න ගොඩක් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ප්‍රශ්න 5ක් 30ක් විතර වගේ ප්‍රමාණයක් තමයි අහන්නේ. එක එක්කෙනාගේ අහන ප්‍රමාණය එක එක්කෙනාට වෙනස් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට myself එක, job role එක, කම්පැනි නම, එතකොට කම්පැනි අයිතිකාරයාගේ නම, ඊට අමතරව ගෙදර ඔයාලගේ කම්පැනි ඇඩ්‍රස් එක, රුමේනියාව යන්නේ මොකටද, ගිහිල්ලා කරන්නේ මොකද්ද, අවුරුදු කීයක් එහෙ ඉන්නවද, නැවත ලංකාවට එනවද, ලංකාවට ඇවිල්ලා මොකද කරන්නේ, වෙනත් යුරෝපීය රටකට යනවද, ඒවා තමයි අහන්නේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න කිහිපයක් තමයි අහන්නේ. ඊට අමතරව ඔයාලට මම එම්බසි ඉන්ටර්වයුව ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්න 100ක් දාලා ඉවරලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ දැනට මම හිතන්නේ එහෙම 3ක් මම කරලා තියෙනවා.
එම්බසි ඉන්ටර්විව් අහන ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් වීඩියෝ. ඉතින් මේ වීඩියෝත් ඔයාලා නරඹන්න මගේ channel එකට ගිහිල්ලා channel එක උඩ පල්ලට ගිහිල්ලා බලන්න. එහෙම වීඩියෝ දෙක තුනක්ම මම කරලා තියෙනවා. ප්‍රශ්න 100ක් කරලා තියෙනවා. එක වීඩියෝ එකක් 75ක් තව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝත් නරඹන්න. ඉතින් එම්බසි ඉන්ටර්විව් අප්ඩේට් සම්බන්ධයෙන් ඔය ගැන ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව කියන්න දෙයක් තියෙනවා නම් කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ඉන්ටර්විව් එකට කොහොම හරි පේස් කරන්න, ඉන්ටර්විව් එක පාස් වෙන්න කොහොම හරි පාස් කරගෙන රටට යන්න. යුරෝපයේ තියෙන සුන්දරම රටක් තමයි රුමේනියාව කියලා කියන්නේ. ඉතින් ඒ රටට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා සියලු දෙනාටම ඒ රටට යන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද එම්බසි අප්ඩේට් වීඩියෝ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන ওই ටික තමයි. ඉතින් නැවතත් දවසක ආයෙත් අප්ඩේට් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා හමුවට එනවා. ඉතින් මගේ channel එකේ එම්බසි අප්ඩේට් වීඩියෝ විතරක්ම නෙමෙයි දාන්නේ. ඉතින් වෙනත් යුරෝපා රටවල් වලට යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්ුත් වෙනත් ජොබ් වේකන්සි සම්බන්ධයෙන්ුත් මම වීඩියෝ ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝත් බලන්න ඒවත් ඔයාලට ගොඩක් වටිනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, පල්ලේ තියෙන bell icon එක click කරන්න. ක්ලික් කරපුවාම ඔයාලට notification එකක් මාගෙන් මගේ වීඩියෝ ඔයාලා විතර ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙනවා කියන මටත් ඒක ලොකු ශක්තියක්. ඉතින් right එහෙනම් අදට ওই ටික තමයි ඔයාලට එම්බසි අප්ඩේට් සම්බන්ධයෙන් ගේන්න තියෙන්නේ. ඉතින් ලබන සතියේ මේ වගේම සුපිරි වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තු වෙන මම අදට යනවා ගිහිල්ලා එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මම ගමනේ නිමාව මරුන්නස් සංජීව. ජය වේවා.